समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. අපිට නිතර හමු වෙන මිතුරෝ ඉන්නවා. පෙලක් අය හුඟක් සමීප ලෙස අපි ආශ්‍රය කරනවා. ඒ වගේ මේ ආශ්‍රය කරපු යාළුවෝ හිටපු ගමන් අපිත් එක්ක තරහ වෙනවා. බලන්නේ නැතුව ඉන්නවා. පෙලක් යාළුවෝ ඉන්නවා. අපිට හිතෙනවා මේගොල්ලෝ මේ ඉතිස්සෙල් කොහොමද මෙච්චර අපිත් එක්ක යාළුවනේ? මොන ඇඳුරුම්කමකටද මෙහෙම ඇවිල්ලා මට උදව් කරන්නේ? එහෙම හිතනවා. නැත්තම් පෙලක් වේරට හිතනවා මේක මේ සංසාරගත පුරුද්දක් හින්දාද මෙයා මෙහෙම ඇවිල්ලා මට උදව් කරන්නේ? මෙච්චර කිට්ටු වෙන්නේ මට. මගේ හිත එච්චර ඇදිලා ගියේ යාට. එහෙම. ඒක හොඳයි. ඒ වගේම නරක පැත්තෙනුත් අපට එනවා. මේ හිටපු ගාම මේ කඩේට ගියාම මේ මිනිහා ඇඟට කඩාගෙන බලනවා. ඒ මිනිහට මාව පෙන්වන්න බෑ. මොකද්ද මෙතන ගනුදෙනුවක් තියනවද? ඇයි මෙහෙම අපිට අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙන්නේ? මේ සංසාරේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අද පටන් ගත්ත දෙයක් නෙමෙයි. අනාදිමත් සංසාරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ අපි කී වතාවක් ඉපදුනාද කියලා. මෙන්න මේක තමයි මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ ಜಾති ආගම් ભેදයක් නැතුව. කී වතාවක් අපි ඉපදුනාද කියලා. තථාගතයන් වහන්සේගෙන් දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් අහනවා, ස්වාමීනි අපි කී වතාවක් උපදින්නේ නැද්ද? ඒ වෙලාවේ උන්වහන්සේ උත්තරයක් දෙනවා, පින්වත් මහණෙනි නුඹ මිනිස්සෙක් වෙලා බීපු මව්කිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඒ කියන්නේ පින්වතුනි අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ සසරේ අපි මේ ඉපදි මෙරි ආපු වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. තථාගතයන් වහන්සේ කියනවා අපිට නෑදෑයෙක් නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නෑ කියලා. ඒ කියන්නේ අපිට අම්මා නොවෙච්ච, අපිට තාත්තා නොවෙච්ච, අපිට සහෝදරයා සහෝදරිය නොවෙච්ච, දරුවා නොවෙච්ච, දුව පුතා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්ව ධාතුව තුල නෑ කියලා. එහෙනම් එච්චර කාලෙක ඉඳලා තමයි පින්වතුනි අපි මේ ගමන එන්නේ. ඉපිදි මෙරි දුක් විඳ මේ ගමන අපි එනවා. ඒ එනකොට අපිට විවිධාකාරයේ පුද්ගලයෝ මුණ ගැහිලා තියෙනවා. ඒ විවිධාකාර පුද්ගලයෝ හා විවිධාකාර දේවල් හටගෙන තියෙනවා. කෙනෙක් සමග ලබැඳියාවක් හටගෙන ඇති. කෙනෙක් සමග තරහක් හටගෙන ඇති. කෙනෙකුට අපි වෛරයක් කරලා ඇති. කෙනෙකුට අපි අසාධාරණයක් කරලා ඇති. ඔන්න ඔය ආදී වශයෙන් කරපු දේවල් මේ සංසාරේ ඉදිරියට ඇදෙනවා. තථාගතයන් වහන්සේ මේක කියපු දෙයක් ඔබ අහලා ඇති මලකෙවල් වල එහෙම බැනර් වල ගහලා තියෙනවා. රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති. රූපං ජීරති මජ්ජානා නාමගොත්තං නජීරති කිව්වහම අද මිනිස්සු හිතාගෙන රූපේ දිරනවා. එයාගේ නම තියෙනවා. ඒ අරමුණෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. නැත්තම් එතනට ඔහ ගහන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒ අරමුණෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. මොකද්ද? රූපය දිරලා ගියා. හැබැයි එයාගේ නම අපි අතර පවතිනවා කියන එක. එහෙම එකක් නෙමෙයි පින්වතුනි. අපි රූපයක් වශයෙන් අපි හැම දෙයක්ම කරද්දී එතන තියෙනවා යම්කිසි රූපයක්. ඒ කරපු දෙය නැති වෙලා ගියාට ඒ කරපු දේ නිසා මේ විශ්ව ධාතුවට පිට වෙලා ගිය කිරණ සමුදාය එලෙසම පවතිනවා. ආන් ඒ කිරණ සමුදාය එලෙසම පවතින නිසා තමයි පින්වතුනි
අපේ බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන් මම මේිට බුදුවරු 27 දෙනෙකුට එපිටදී දීපංකර බුදුහාමුදුරුවන්ගේ පාදමූලයේදී සුමේද නම් තාපසයා වෙලා විවරණ ගත්තයි කියලා. නියත විවරණ ලැබුවයි කියලා. එහෙමනම් මේ කියන මේ නාම ධර්මයන් ඒකාන්තෙම මේ විශ්ව ධාතුව තුල තැන්පත් වෙනවා. ඒක නිසා තමයි ඕනෙම බුදු කෙනෙකුට ඒක කියන්න පුළුවන්. ඔන්නෝක තමයි නාමය කියලා කිව්වේ. එතකොට පින්වතුනි අපි හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් ඒ කරපු දේ නාම කියන කොටස ඒ ආකාරයෙන් කිරණ වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් අද ඔබට හිතනවා ඇති අද අපිට ඇයි මේ යාළුවා මෙච්චර හිතවත් උනේ? ඇයි මේ යාළුවා මාත් එක්ක තරහ? ඇයි මේ යාළුවා පොඩ්ඩ ගෑවෙන්න බැරි වුණාම මාත් එක්ක තරහ? ඒ වගේම තමන්ගේ පවුල ඇතුළට ගියාට පස්සේ සමහර වෙලාවට ඉන්න පුළුවන් පින්වතුනි දරුවෝ. ඒ දරුවා මුල් කාලේ බොහොම හොඳට හිටියා. නමුත් යම්කිසි සිදුවීමකින් පස්සේ ඒ දරුවා පුදුම තරහක් දෙමාපියොත් එක්ක තියෙනවා. දෙමාපියෝ දකින්නකොට ළමයාට කේන්ති යන අවස්ථාවල් එන්න පුළුවන්. මේවා හරීම වැදගත් පින්වතුනි ජීවිතේ මේවා හොඳට තේරුම් ගන්න. මේවා තේරෙන්නේ නැතුව ඉස්සරහට ගියොත් තමයි මේ ජීවිතේ විනාශ වෙන්නේ. මේවට මේ පොසිටිව් තින්කින් කිය හොය යන්න අවශ්‍ය දේවල් නෙමෙයි. බුදුදහම තුල මේවායේ සාධක තියෙනවා. මේක අවබෝධ කරගත්තා නම් පින්වතුනි තමන්ගේ පෞල් ජීවිතේ හෝ තමන්ගේ ඉන්න යාළු මිත්‍රාදීන්ව නැති කරගන්න නැතුව තමන්ට ඉන්න පුළුවන්. බිරින්දෑවක් ඉන්න පුළුවන් මුල් කාලේ බොහොම හොඳට හිටියා. නමුත් යම් කිසි සිදුවීමකින් පස්සේ එදායින් පස්සේ තරහයි. ණයට අඳුකොළ වගේ. ණයයි මුගටියයි වගේ. මේ දෙන්නගේ වැඩේම රණ්ඩු වෙන එක. ඉස්සර හැබැයි එහෙම නැහැ. නමුත් කාලයකට පස්සේ එහෙම දෙයක් සිද්ධ වුණා. ඉස්සර එහෙම දෙයක් තිබුණා නම් කසාද බඳින්නේ නැහනේ කවදාවත්. නමුත් යම් කාලයකට පස්සේ මෙන්න මේ දේ සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ ස්වාමි පුරුෂයාට බත් ටිකක් බෙදලා ගිහින් දුන්නොත් ඒකත් වැරදි. ගල් කැටයක් ඇවුනොත් එහෙම පොඩියට බත් එකෙන් අරලා මූණට දමලා ගහනවා. මම දන්නේ එහෙම ෆැමිලි එකක් හිටියා. ජීවිකා වශයෙන් කළේ කසිපු පෙරණ එක. අන්තිමට ඒ දරුවා දවසක් මම දැක්කා ඒ ගෑනු කෙනාගේ දතක් කැඩලා තියෙනවා ඉස්සරහා. පස්සේ මම ආරංචි කළා බැලුවා කොහොමද කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අම්මා අර දරුවා තමයි තාත්තා පිළිකාවක් හැදිලා මොකද කසිප බෙරණ එකයි හරක් මරණ එකයි කළේ. පිළිකාවක් හැදිලා හරකෙක් වගේ 7 දවසක් 8 දවසක් කෑ ගැහුවා මට මතකයි හොඳටම. කෑ ගහලා මැරලා ගියා. මේ බුදුහාමුදුරන්ගේ කාලේ අපි ඔය අහලා තියෙනවනේ චුන්ද සූකරට මෙහෙම වුණා කියලා. ඒ වගේම චුන්ද සූකර කෙනෙක් මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. ඒ වෙලාවට පින්වතුනි ධර්මයේ පිහිටක් පතන්න බෑ. ඒ අය ඒ වෙනකොට මේ ඔසුපත් නරක හෝ අටමහා නරක ආදී දැකේ ඉන්නේ. ඒක තමයි මේ කෑ ගහන්නේ ඔසුපත් නරක දැකලා තමයි කෑ ගහන්නේ අනේ මාව බේරගනියෝ කියලා. හැබැයි මේක පිට වෙන්නේ මොකෙක් විදියටද? අර හරක්ගේ විදියට තමයි පිට වෙලා යන්නේ. මොකද ඒ හරක් මරණ වෙලාවේ හරක් කෑ ගහපු ආකාරයට. ඒකත් එක්තරා නාම ධර්මයක් තමයි පිටට විශ්වයට පිට වෙලා ගියේ. එතකොට මේ මිනිස්යාගේ ජීවිකාව දරුවා අරන් යන්න පටන් ගත්තා පිරිමි දරුවා. මොකද කරන්නේ? අර බත් එක අතට ගත්තා ළමයා බත් එක කනකොට ගල් කැටයක් කැවුනා. හැමදාම ගල් මේක කරන්න පුළුවන්ද කියලා ගත්ත බත් පිඟාන ගැව්වා අම්මට. අර පිඟාන ගිහලා අම්මගේ කටේ වැදිලා මේ දත කඩලා ගිහිල්ලා. අන්න එහෙම තමයි ඒ අම්මට දත හිමි වුනේ. මේ සියල්ල පින්වතුනි මේ සසරේ තිබිච්ච ගනුදෙනු. මේකට හොඳම වචනයක් තමයි ගනුදෙනු කියන දේ. මේ අපි පියව යන්නේ සසරේ කරපු ගනුදෙනු. අපිට දරුවෙක් උපදිනකොට අපි හිතන් ඉන්නවා අනේ හරීම වාසනාවන්ත දෙයක් තමයි සිද්ධ වෙන්නේ යන්නේ කියලා. නමුත් පින්වතුනි අපි දන්නවද ඔය දරුවා කොහේ ඉඳලාද ආවේ කියලා? ඔය දරුවත් එක්ක මේ සංසාරේ අපි මොන වගේ දෙයක් තිබිලාද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්න වාසනාවන්ත අම්මලා ඉන්නවා. ඒකත් එක්තරා ගනුදෙනුවක්. මේ දරුවෝ කුසට ඇවිල්ලා ඒ දරුවෝ ධර්මය අවබෝධ කරගන්න පටන් ගන්නකොට අම්මවත් අඬ ගහගෙන එනවා තාත්තවත් අඬ ගහගෙන එනවා අනේ අම්මේ තාත්තේ ඉන්න ධර්මය ටිකක් අහමු අපි මේක අවබෝධ කරගන්න. සහෝදරයා සහෝදරියව අරගෙන එනවා මෙතන ධර්මය ටිකක් අවබෝධ කරගන්න කියලා අහන්න. ඒකත් එක්තරා ගනුදෙනුවක්. තවත් දරුවෙක් ඉන්න පුළුවන්. මල කරදරේ හැමදාම රැට බණ අහන්න යන මොන මගුලක් දැම්මේ? උයන්නේ නැද්ද? ආදී වශයෙන් දේවල් මේ අම්මට අර මගුලක් කියලා ඒ තරම් උස්සන්ඩින් කතා කළා. ඒ අම්මගේ ධර්ම මාර්ගයේ වහන. ඒකත් පින්වතුනි එක්තරා ගනුදෙනුවක්. මෙන්න මේ වගේ සිදුවෙච්ච ගනුදෙනු පියව තමයි අපි ඉදිරියට යන්නේ. ඔය ගනුදෙනුවක් පියවීමක් වශයෙන් තමයි පින්වතුනි මේ මිනිස්සයාට දරුවෝ බඩට එන්න පටන් ගත්තේ.
නැත්නම් ආදි කල්පිත බ්‍රහ්මයන්ට දරුවෝ හම්බුණා. හැබැයි ඒ හම්බුනේ කුසෙන් නෙමෙයි. ඒ දරුවන්ව පහළ වුණා. අද මේ දෙවිවරුන්ට දරුවෝ හම්බ වෙනවා වගේ. බඩදරු දෙවියන් අම්මලා නැහැනේ කොහෙවත්. ඒවට කියන්නේ ඕපපාතික උප්පත්ති. ඒ ඕපපාතික උප්පත්ති ඒ ආකාරයෙන් සිද්ධ වුණා අර ආදිකල්පිත බ්‍රහ්මයන්ට. ඒ දෙන්න ආදරෙන් ඉන්නකොට ඒ දෙන්න වෙනුවෙන් දරුවෙක් ජාතක වෙනවා. හැබැයි ඒ දරුවා ජාතක වෙන්නේ කුසෙන් නෙමෙයි. අම්මා කෙනෙක් හොඳටම දන්නවනේ දරුවෙක් කුසට ආපෙලා ඉඳලා Tamanට මොකද උනේ කියලා. තරුණ කාලේ Taman රැකගෙන ආපු රූපෙට මොකද උනේ කියලා. නේද? Tamanව ඉදිමිලා ගිහිල්ලා කැත වෙලා ඇස් කළු වෙලා ආදි වශයෙන් ওই දේවල් ඔක්කොම සිද්ධ වෙලා අන්ත මහා දුකක් විඳලා තමයි දරුවෙක් එළියට දැම්මේ. මේ සසර ගනුදෙනු පියවන්න තමයි මේ දේවල් සිද්ධ වුනේ. සමහර වෙලාවට අපිට දරුවෙක් වෙලා එන්න පුළුවන්. ගිය ආත්මේ තමන් අතින් මැරිච්ච එක. එහෙම නැත්නම් තමන් කෙනෙකුට ලොකු ණයක් සිද්ධ කළා. ඒක ගත්ත ණය ගෙව්වේ නැහැ. දැන් ඒ ගත්ත ණය ගෙව්වේ නැති නිසා පින්වතුනි මොකද වෙන්නේ? අර මිනිස්සයා මැරලා ඉලා තමන්ගේ කුසේ උපදිනවා. ඉතින් ඒ ඉපදිච්ච දවසින් ඉඳලා අර ණය ගෙවන එක නේද අපි කරන්නේ? හවුද නැද්ද? දරුවට මේ කුස ඇතුළට දරුවා රිංග ගත්තට පස්සේ ඒ දරුවට කන්න පුළුවන්ද? බැහැනේ. අපි ඒ දරුවටත් එක්ක නේද කන්නේ? පෝෂණ දායි කෑම හොය දරුවාගේ පෝෂණය කියලා හිතාගෙන අපි කනවා. ඒ කාපු ටික තමයි දරුවාට දෙන්නේ අපි. අන්න ණය ගෙවන්න පටන් ගන්නවා අපි. ඕක මේ අපි හැමෝම කරන දෙයක් පින්වතුනි. මේ සසරේ තියෙන ස්වභාවය ඔන්න ඕකයි. මේ ගනුදෙනුවක් පියවෙමින් තමයි අපි ඉදිරියට යන්නේ. අද මෙතන ඔබ මේ ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒකත් ලොකු ගනුදෙනුවක් පියවනවා. අද මේ ගෙදර උදවිය මේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා දාන වේලක් සකස් කරලා තියන්නේ. ඒකත් එක්තරා ගනුදෙනුවක්. සමහර වෙලාවට ඔබ නිවසකට ගියාට පස්සේ වතුර එකක්වත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ ගෙදරින්. හැබැයි ඒ ගෙදරම සමහර දවස්වලට ගියාට පස්සේ එන්න කියලා කන්න දීලා බොන්න දීලා තෑගිත් දීලා යවන අවස්ථාවල් වෙන්න පුළුවන්. ඔන්නෝම ස්වභාවයක් මේ විශ්වය තුල තියෙනවා. අපි මේ කරන්නේ පින්වතුනි ගනුදෙනුවන් පියවෙමින් යන එක. දරුවෙක් ඔය විදිහට මුරණ්ඩු වෙන්න දරුවගේම වරදක් තියෙන විදිහක් නැහැ. තාත්තව දකින්නකොට සමහර දරුවන්ට කේන්ති යනවා නම් තාත්තව පේනකොට කේන්ති යනවා නම් නුරුස්නා ගතියක් තියෙනවා නම් පින්වතුනි ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මොකද ඔබ ධර්මය අහනවා. හැබැයි අනිත් පිළ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි වෛරයෙන් වෛරය පිරිමහන්න යන්න එපා. වෛරයෙන් වෛරය පිරිමහන්න යන්න එපා කියලා කිව්වේ මොකද්ද මේ ගනුදෙනුව කන්ටිනියු කරන්න එපා. ගනුදෙනුව ඉදිරියට අරගෙන යන්න එපා. මේ ලොකු ගනුදෙනුවක් පියවමින් තමයි ඉදිරියට ආවේ. ඔබ අහලා ඇති දාරුචීරිය හාමුදුරුවෝ ගැන. අර දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුවා විතරයි කියලා බුදුහාමුදුරුවෝ කෙටියෙන් බණක් කිව්වේ. ඒ දාරුචීරිය හාමුදුරුවෝ ඒ වෙලාවේ අරහත්ත්වයටපත් වුණා. මම පස්සේ වෙලාවක ඒ කතාව ආයි කියන්න. ඒ වෙලාවෙම අරහත්ත්වයටපත් වෙලා උන්වහන්සේ කිව්වා අනේ ස්වාමීනි මට පවිද්ද ලබා දෙන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කිව්වා එහෙනම් ගිහිල්ලා පාත්‍ර සිවුරු හොයාගෙන එන්න. පාත්‍ර සිවුරු හොයන්නේ පාරේ ඇවිදගෙන ඉස්සරහට යනකොට පින්වතුනි කුලප්පු වෙච්ච එළදෙනක් ඇවිල්ලා ඇන්න. ඔබ මේක අහලා ඇති කීප වතාවක්. මෙවැනි අවස්ථාවල් 4ක් සඳහන් වෙනවා. එකට සම්බන්ධ වෙච්ච අවස්ථාවල් 4ක්. 4 දෙනෙකුට එහෙම වෙච්ච. සුප්‍රබුද්ධ කියන කුෂ්ඨයට වුණා මේක. තඹදැලි කියන හොරාට වුණා මේක. ඊළඟට පුක්කුසාති කියන රජුරවන්ට වුණා මේක. මේ එකම දේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා පාත්‍ර සිවුරු හොයන්න යනකොට මොකද වෙන්නේ? අර ගව දෙන ඇල්ල මරනවා. ඊළඟට දාරුචීරිය මහරහතන් වහන්සේටත් ඒක වුණා. මේක ලොකු සසර ගනුදෙනුවක්. ඒ එළදෙන නෙමෙයි පින්වතුනි ඇවිල්ලා ඉන්නේ. මේ එළදෙනට වැහෙනවා යකින්නක්. මේ එකම එළදෙනට නෙමෙයි. මේ යකින්න හැබැයි එකම යකින්න. මේ යකින්න සසර කීප වතාවක් මේ දේ සිද්ධ කරලා තිනවා මේගොල්ලන්. දැන් දාරුචීරිය මහරහතන් වහන්සේගේ අවසාන කාලේනේ. අවසාන ජීවිතේ නෙමෙයි. ඒ උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා අර ධර්ම කොටස අහලා. අවසාන එකත් කොහොම හරි කරගත්තා. අර එළදෙනට වැහිලා ගිහිල්ලා මොකද කළේ? ඇනලා මැරුවා. ඒ දේවල් බොහොම සත්‍ය පිංගුතුනි. අමනුෂ්‍යයන්ට පුළුවන් සත්තුන්ට ආවේශ වෙන්න. මොකක්ද ඔකේ තියෙන ගනුදෙනුව? ඇයි ඒ 4 දෙනාවම මැරුවේ මේ යකින්න? ඔන්න ඕකයි ඔබ හිතන්න ඕනේ. අද ඔබට හිතෙනවා අනේ රහතන් වහන්සේ කෙනෙකුට මේ එළදෙන මෙහෙම කළානේ. නැත්තම් මේ යකින්න මෙහෙම කළානේ. මේ යකින්නව තියන්න වටින්නේ නැහැ කියලා. නෑ පින්වතුනි එතන තිබ්බ ලොකු ගනුදෙනුවක්. මොකද්ද? මේ 4 දෙනා පෙර කාලෙක රජකුමාරවරු 4 දෙනෙක්. මේ රාජකුමාරවරු 4 දෙනා
ඔය යකින්න ඒ කාලේ හිටපු ලස්සන සුරූපී ගණිකාවක්. ඒ රාජකුමාරෝ 4 දෙනා මේ ගණිකාව අරගෙන ගියා උයනට. ඒකල්ල ඒ ගණිකාවත් එක්ක ඉඳලා ඉවර වෙලා මේගොල්ලෝ 4 දෙනා කතා වුණා. මේක දන්නේ අපි 4 දෙනා විතරයි. දැන් මෙයාට ගොඩාක් සල්ලි ගෙවන්න වෙනවා. ඒක නිසා අපි මෙයාව මරමු. ඒක නිසා ඒ ගැහණියවට ඇනලා මැරුවා. ඒ මැරෙන වෙලාවේ එයා එකක් හිතාගත්තා. උඹලා ලොකු අසාධාරණයක් මට කළේ. මට සල්ලි දෙන්නම් කියලා අරගෙන ඇවිල්ලා සල්ලි දෙන්න වෙනට උඹලා මාව මැරුවා. මේ මරන්න හදනවා දැන්. මං ಜಾතිත් යකින්නක් කියලා තොපිට ඇනලා මරනවා. එහෙම ಜಾතිත් සිද්ධ වෙලා පින්වතුනි අවසාන ಜಾතියත් උන්වහන්සේට ඒ ආකාරයෙන් මිය යන්න සිද්ධ වුණා. බලන්න ගනුදෙනු වල ස්වභාවය.